කල්ලාමාර නියමිතයි පාසිදු චන්දිමාන් දැන් දිව්‍යානේ වර තර්ෂානිය ෆ්ලික් කිරීම දීපා ස්ක්‍රෝල් එක කියලා ලකුණු 6යිම ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 37 දක්වා ඉරඩකි ලකුණු 38 දක්වා ඉරඩකි තිබෙන ලකුණු 38යි මුල් ලකුණු සංඛ්‍යාව එම රමණීය පහර CS live තුලින් නවතත් පුනරුපණ නරඹිය යුතු පහරක් වකට मोहन राजपक्ष राइट आर्म राउद विकेट आकार दे तो करන ප්‍රථම පන්දුවට දර්ශනීය on right පාරෙල්ල කරන්නේ ළඟ off දෙසට පන්දුව ස්ථානගත කිරීමෙන් දෙවන්ත ලකුණු 6කී ලකුණු සටහන් කිරීම ආරම්භ කරනවා ලකුණු පූර්ව තුල ලකුණු 6යි මුල් ලකුණු සංඛ්‍යාව යනුව අශාන්ත ලෙෆායිනි ආරම්භ කරන්නේ වලල්ලා විට මධ්‍ය මහා විද්‍යාලයේ නත්ය රාජපක්ෂ Sudara Bani right arm round the wicket karinde job කරන පන්දුවට තවන්ත පාරෙල්ල කරන්නේ deep backward strike දෙසටයි පන්දුව සම්බන්ධ කිරුණේ ලකුණු 6යි සදා පාසල් අන්තයේ සිට right arm round the wicket karinde job කරන පන්දුවට පාරෙල්ල කරන්නේ පන්දුව තරමක් දුරට wide long on දෙසටයි සම්බන්ධ කළේ අපූර්ව ගානේ slot sweep පහර ලකුණු 6ක් වගේට පරිවර්තන යෝනේ තාපර කඩාවුනි ඉතුතුනි ආශාන්ත ලෙෆා දැන් තීරණාත්මක තරගය තුළ අතිශය විශාල ඉනිමක් දියත් කරන්නට මුලි කටිතාලම දැන් ගොඩනගාගෙන තිබෙන්නේ තාපර කඩාවුනි ඉතුතුනි මේ ක්‍රඩක ක්‍රියාත්මක වන්නට ගත් කල නිසා කරන්න සූත්‍රා වානේ ආශාන්ත ලෙෆා ලකුණු අතර සිටින පිටිකරුවාට ඒරේව දාශානිය left off right පාරෙල්ල කරන්නේ long off වන්නට ලකුණු 6යි තවන්ත පාරෙල්ල කරන්නේ දාපර කඩාවුනි ඉතුතුනි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 26 දක්වා ඉරඩගී තිබෙන්නේ ආශාන්ත ලෙෆාවේ තරංගාවලිය තුල සුපර් ෆැෂන් කණ්ඩායම කැටුව යන්නට දාපර කඩාවුනි ඉතුතුනි දිවෙනවා පාසිදු චන්දිමා ලේවර පාරෙල්ල ලබන්නේ නැවතත් ෆයින් ලෙග් දෙසට පාන්දුව ඇතියන්නේ තවන්ත ලකුණු 6ක් වකට පරිවර්තනය වුණේ දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32 දක්වා ඉරඩගී තිබෙන්නේ ලකුණු 4ක් පමණ අමතර 22 ලකුණු 4ක් පමණයි සාබාධ වුණේ දිනවා ඒ වර තවන්ත ගානේ පාරෙල්ල කරන උඩ පාන්දුවක් ඉදිරියට රැක ගන්න දීඩ කරන ආශාත් ලෙෆාගේ ප්‍රහාරය ක්‍රියාත්මක වන්නේ දාපර කඩාවුනි ඉතුතුනි මොහමඩ් ෆර්හාන් නතර කරන දීඩ කරන එම ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 49